සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කතා කරන්න යන්නේ අපේ ස්කිල්ස්ොප් ප්‍රොජෙක්ට් එකේ බේසික් සර්ච් එකේ ඩිසයින් එක ගැන තමයි මම අද කතා කරන්නේ. අපි ඉස්සෙල්ලාම බේසික් සර්ච් එකට ගිහිල්ලා කතා කරමු. මම දැන් ඉන්නේ අපේ ස්කිල්ස්ොප් ප්‍රොජෙක්ට් එකේ හෝම් පේජ් එකේ. මෙතන ප්‍රොඩක්ට් එක නමක් ප්‍රොඩක්ට් එක නමක් කියලා එන්ටර් කරාට පස්සේ අපි බේසික් සර්ච් එකට යනවා. බේසික් සර්ච් එකේ අපිට ඩිසයින් එක ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට හෙඩර් එක. ඊට පස්සේ මෙතන find your perfect skills කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ paragraph tag එකක් ඇතුලේ discover experted led courses across various topics කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් input field එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඒකේ ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් yellow color එකෙන් border එකක් එනවා. ඊට පස්සේ මෙතන type කරගන්න පුළුවන් product එක නමක්. ඊට පස්සේ මෙතන search button එකක් හදාගෙන තියෙනවා. ඒකට search icon එකකුත් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපේ සර්ච් කරන එකට අදාළව ස්කිල්ස් කීයක් පෙන්වනවද කියලා තමයි මෙතන ඒ කියන තියෙන ඔක්කොම ස්කිල්ස් ගන්න තමයි මෙතන පෙන්වන්නේ සර්ච් කරන එකට අදාළව. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට්ස් ඇඩ් කරගෙන තියෙනවා. ප්‍රොඩක්ට්ස් එකේ ඉමේජ් ඇඩ් කරගෙන ඒ ඉමේජ් එකේ බැජ් එකක් හදාගෙන තියෙනවා බිගිනර් කියලා. ඒ කියන්නේ මොන තත්ත්වෙද තියෙන කියලා. ඊට පස්සේ මෙතන ඇඩ්වාන්ස් ඉන්ටර්මීඩියට් විදියට බැජ් තියෙනවා. ඊට පස්සේ මෙතන සෙලර්ගේ නම තියෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ ටයිටල් එක තියෙනවා. ඊට පස්සේ රේටින් එකයි මෙතන ෆීඩ්බැක් එකයි තියෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක තියෙනවා. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් එක බයි කරලා තියෙන ටෝටල් කස්ටමර්ස්ලා ගන්න තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ මේකෙන් ප්‍රොඩක්ට් view එකට යන්න පුළුවන්. ප්‍රොඩක්ට් එක ක්ලික් කරත් යන්න පුළුවන්. ඒ විදිහට තමයි මම හදන්නේ බේසික් සර්ච් එක. ඊට පස්සේ මේ විදිහට ප්‍රොඩක්ට්ස් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ අපි පේජනේෂන් පාර්ට් එක. මෙතන පේජනේෂන් පාර්ට් එක මෙතන අපි දැන් ඉන්නේ පළවෙනි පේජ් එකේ ඒක බ්ලූ විදියට තියෙනවා. ඊට පස්සේ මෙතන why choose skillshop කියලා ටෙක්ස්ට් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි කාඩ් තුනක් හදාගෙන තියෙනවා. ඒ කාඩ් තුනේ තියෙන්නේ learn at your pace. ඊට පස්සේ මෙතන expert instruction. ඊට පස්සේ affordable pricing කියලා කාඩ් තුනක් හදාගෙන තියෙනවා. ඒ කාඩ් තුනට පස්සේ අපේ footer එක තමයි හදාගෙන තියෙන්නේ. මේ විදිහට තමයි අපේ බේසික් ප්‍රොඩක්ට් සර්ච් එකට අදාළ ඩිසයින් එක අපි හදාගෙන තියෙන්නේ. අපි දැන් බලමු බේසික් සර්ච් එකට අදාළව කෝඩින් පාර්ට් එක අපි කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. මම දැන් ඉන්නේ search.product.php එකේ. මෙතන අපි බලමු කෝඩින් පාර්ට් එක කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම div tag එකක් හදාගෙන ඒකේ දාගෙන තියෙනවා bg gray 50 එක. ඊට පස්සේ search header කියලා section එකක් හදාගෙන තිනවා. section එකේ background එක දාගෙන තියෙන්නේ from blue 600 to indigo 600 කියලා background එකේ පාට color එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන text white කියලා දාගෙන background එකේ පාට indigo blue mix එකක් විදිහට තියෙද්දි ඒකේ background එකේ text එක white විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ div tag එකක් හදාගෙන ඒකේ ඇතුලේ හදාගෙන තියෙනවා h1 tag එකක් දාගෙන find your perfect skills කියලා. ඊට පස්සේ paragraph tag එකක් දාගෙන discover experted led courses across various topics කියලා දාගෙන තිනවා. ඊට පස්සේ මෙතන form කියලා tag එකක් හදාගෙන method එක get විදියට අරගෙන action එක search product.php කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ form එක ඇතුලේ input tag එකක් දාගෙන type එක text, name එක q, placeholder, search skills, topics, instructors කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ value එක විදියට අරන් තියෙන්නේ අපි search කරන එක. ඊට පස්සේ class එක දාගෙන තියෙනවා rounded lg, text gray 900 එකක් දාගෙන placeholder එක gray 500 දාගෙන තියෙනවා. ඊට පස්සේ focus outline none, focus ring 2, focus ring yellow 400 එකක් දාගෙන තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ ඉන්පුට් එක ටැග් එක ඇතුළට ඇවිල්ලා ફોකස් කරාට පස්සේ බෝඩ් එක yellow color එකකින් එන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන බටන් එකක් දාගෙන type එක submit, class එක bg yellow 400 දාගෙන තියෙනවා. ඊට පස්සේ text එක gray 900 දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන rounded කියලා දාගෙන තියෙනවා බෝඩ් එක බටන් එක. ඊට පස්සේ මෙතන search කියලා දාගෙන තියෙන බටන් එකේ නම. ඊට පස්සේ මෙතන search කරන icon එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ result counter කියලා මෙන්න මෙතන
මෙන්න මේක තමයි හදාගන්න තියෙන්නේ. එතන හදාගන්න තියෙන්නේ ඒ කියන්නේ අපේ කොච්චර ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් තියෙනවද කියන එක තමයි එතන හදාගන්න තියෙන්නේ රිසල්ට් කවුන්ට් එකෙන්. ඊට පස්සේ අපේ තියෙන්නේ රිසල්ට් සෙක්ෂන් එක. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් එකට අදාළ ඉමේජ් එක අරගෙන තියෙනවා. ඉමේජ් එක ගත්තට පස්සේ ඉමේජ් එකට අදාළ ලෙවල් එක මෙතන ස්පෑන් ටැග් එකක් ඇතුලේ දාලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන බටන් එක හදාගෙන තියෙනවා. මෙන්න මේ බටන් එක තමයි මේ තියෙන්නේ. වොච් ලිස්ට් එකට යන අදාළ බටන් එක තමයි මේ හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ වොච් ලිස්ට් එක ඇඩ් කරන බටන් එක තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන කන්ටෙන්ට් එක දාගෙන තියෙනවා. සෙලර්ගේ නම දාගෙන තියෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් ටයිටල් එක දාගෙන තියෙනවා. ඊට පස්සේ ස්ටේටස් රෝව එක විදිහට දාගෙන තියෙන්නේ රේටින්ස් ටිකයි රිවිව් කවුන්ට් එකයි තමයි ඒ විදිහට දාගෙන තියෙන්නේ ස්ටේටස් රෝව එක ඇතුලේ. ඊට පස්සේ මෙතන ප්‍රයිස් රෝව එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකට අදාළ ප්‍රයිස් එක තමයි හදාගෙන තියෙන්නේ. ප්‍රොඩක්ට් එකට අදාළ ප්‍රයිස් එක blue 600 ක් විදිහට තමයි දාගෙන තියෙන්නේ. ෆොන්ට් එක බෝල්ඩ් කරලා තියෙනවා. ඒ විදිහට තමයි ඒක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපි පේජනේෂන් පාර්ට් එක. පේජනේෂන් පාර්ට් එකට අදාළ ඔය බටන්ස් ටික හදාගෙන තියෙනවා. next එකට යන බටන් එක, ඊට පස්සේ previous එකට යන බටන් එක, ඊට පස්සේ next එකේ ඉඳන් ඊගාව එකට යන බටන් එක. ඒ විදිහට බටන්ස් ටික හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන empty state එක හදාගෙන තියෙනවා. empty state එක කිව්වේ මෙන්න මේක තමයි empty state එක. no skill found, try different keywords, browse all available skills කියලා හදාගෙන මෙතන browse all, clear කියලා බටන්ස් දෙකක් තියෙනවා. මෙතන තියෙනවා SVG එකක් දාගෙන මේක තමයි SVG එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන tree tag එකක් ඇතුලේ දාගෙන තියෙනවා no skill found කියලා. ඒක ටෙක්ස්ට් එක ෆොන්ට් එක බෝල්ඩ් විදිහට ටෙක්ස්ට් එක grey 900 විදිහට තමයි දාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන පැරග්‍රාෆ් ටැග් එකක් ඇතුලේ ටෙක්ස්ට් grey 600 විදිහට හදාගෙන තියෙනවා. try different keywords or browse all available skills කියලා. ඒක හරි. මෙන්න මේ try searching for skills to get started කියලා මෙන්න මේ දෙකෙන් එකක් තමයි එතන පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන div tag එකක් දාගෙන ඒකේ justify center කියලා දාගෙන anchor tag එකක් දාගෙන form.php එකට යවලා තියෙන browse all කියන එක ක්ලික් කරාම ඊට පස්සේ මෙතන anchor tag එකක් දාගෙන href ඇතුලේ search product.php කියලා දාගෙන තියෙනවා. clear කියලා ඒ කියන්නේ search කරපු එක clear වෙන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ feature section එක. අර මම ඔයාලට පෙන්නුවේ cards තුනක් හදාගෙන තියෙනවා කියලා. මෙන්න මේ cards තුන තමයි ඒ හදාගෙන තියෙන්නේ. ඒකට අදාළ ඩිසයිනින් පාර්ට් එක තමයි ඒ තියෙන්නේ. එතන තියෙනවා learn and place, ඊට පස්සේ access courses anytime. ඒ විදිහට paragraph tag එකක් ඇතුලේ දාගෙන තියෙනවා. ඒකේ bg white background එක white විදිහට අරන් තියෙනවා. border එක t border grey 100 විදිහටත් හදාගෙන තියෙනවා. ඊට පස්සේ h1 tag එකක් ඇතුලේ හදාගෙන තියෙනවා y choose skill shop කියලා. ඊට පස්සේ div tag එකක් දාගෙන grid calls 1 විදිහට දීලා md grid calls 3 විදිහට gap එක 6 විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන div tag දාගෙන ඒ කාඩ් තුන හදාගෙන තියෙනවා. ඒ කාඩ් එකක් ඇතුලේ ටෙක්ස්ට් එක සෙන්ටර් කරලා තියෙනවා gap එක 6 විදිහටත් rounded excel hover bg gray 50 transition colors කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ තව div tag එකක් දාගෙන span එකක් දාලා icons වගේක් දාගෙන තියෙනවා. මේ තියෙන්නේ icons ටික. ඒක text blue 600 විදිහට දාලා text එක 2xl විදිහට දාලා font එක bold කරලා තියෙනවා. ඒ විදිහට තමයි අපේ search product එකට අදාළ coding part එක මේ විදිහට තමයි අපි හදාගෙන තියෙන්නේ. ඊගාට අපි search product එකේ processing part එකට අදාළ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. thank you.